හොඳයි. ගුඩන් මෝගන් සුබුදෑසන. අද මම ඔයගලන්ට today I'm going to teach you how to count the numbers. කොහොමද අංක ගණන් කරන්න කියලා තමයි කියා දෙන්න යන්නේ. කලින් වීඩියෝ එකේ මම අංක ගණන් කරන විදිය උගන්වලා තියෙනවා. ඒ වීඩියෝ එක ඔයගොල්ලෝ නරඹන්න ඇති. නරඹපු නැති අය නැවත බලන්න පුළුවන්. නරඹපු අයට තව ටිකක් මේ පාඩම ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. සාමාන්‍යයෙන් O level A level කරන ළමයි ඉන්නවනම් ඒ අයට මේ පාඩම ගොඩක් වටිනවා. ඒ වගේම කැම්පස් වල ලැන්ග්වේජස් කරන අයටත් ගොඩක් වටිනවා. ඒ වගේම පොඩිනස්කලා එක ගණිතනු කරන අයටත් මේ අංක ගැන දැනගන්න එක ගොඩක් වටිනවා. ඒ වගේම ආයුර්වේද ડોක්ටර්ස්ලා ඒ වගේම හොටෙල් මැනේජ්මන්ට් පැත්තෙන් ඉන්න චෙෆ්ලා වගේ අය ගොඩක්ම මේ පාඩම ඔයගොල්ලන්ට වටිනවා කියලා මම බලාපොරොත්තු වෙනවා. මොකද ලැන්ග්වේජස් ජර්මන් ලැන්ග්වේජ් එක ඇත්තටම ඔයගොල්ලෝ ෆලෝ අප් කරනවා නම් ඔයගොල්ලන්ට ගොඩක් වාසි. ඉතින් අද මම උගන්වන්නේ යන්නේ නම්බර්ස් ටික අංක මම අද ඔයගොල්ලන්ට 30ට යනකම් උගන්වන්නම්. මොකද ගොඩක් කෙරුවොත් ඔයගොල්ලන්ට ටිකක් අමාරු වෙන නිසා අංක 30ට යනකම් කරන විදිහ උගන්වනවා. මුල්ම දේ තමයි අංක 13 12 වෙනකම් කටපාඩම් කරන්න ඕනේ. එකේ ඉඳලා බිඳුවේ ඉඳලා අංක 12 කටපාඩම් කරගත්තාම ඉතුරු අංක ටික හරිම ලේසියි ඔයගොල්ලන්ට කියන්න. මම හිතනවා ඔයගොල්ලෝ ඒ විදිහට අංක 12 මේ ඉගෙන ගන්න ආසයිට මම කියන්නේ ජර්මන් ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න අය O level A level කැම්පස් වල ඉන්න ඒ වගේම ලැන්ග්වේජස් ෆලෝ කරන මෙන්න මේ කට්ටියට තමයි මේ ආරාධනාව කරන්නේ අංක 12 වෙනකන් කටපාඩම් කරන්න. එතනින් එහාට ඉතුරු අංක ටික ගණන් කරන්න හරි ලේසි. හරි එහෙනම් මම වර්ක්ෂීට් එකකින් උගන්වන්න යන්නේ අද. වර්ක්ෂීට් එක බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට කොහොමද මේ අංක කරන විදිය මම ඔයගොල්ලන්ට වර්ක්ෂීට් එක ප්‍රයෝගික කරගෙන මම ඒක ඕපන් කරන්නම්. හරි. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මම අංක ටික පළවෙනි එකේ ඉඳලා ගන්නවා. මෙතන පේනවා German numbers. right. මේ බලන්න මෙතන තියෙනවා මේ මෙන්න මේ බිඳුවට කියන්නේ 0 කියලා. තනි බිඳුවක් આવොත් අපි 0 කියන්න ඕනේ. eins, eins, zwei, number 2, zwei, number 3, drei, number 4, vier, number 5, fünf, number 6, sechs, number 7, sieben, number 8, acht, number 9, neun, right? ඊළඟට අපි මෙන්න මේ number 10 number 10 sen, number 11 elf, number 12 self, number 13 dry sen. එතකොට dry sen ගන්නේ මෙතන ඔයගොල්ලෝ ඉගෙන ගත්තනේ මෙන්න මෙතන dry කියන එක 3. එතකොට 3 dry නම් මෙතන 10 sen. එතකොට මේ 10යි 3යි 13. එහෙනම් අපි dry sen කියලා තමයි කියන්නේ. දැන් මෙතෙන්ට එනකන් කටපාඩම් කරන්න අංක ටික. එතකොට ඔයගොල්ලන්ට මේ අංක ඔක්කොම එක වගේ. එහෙනම් මෙතන sen කියනකොට dry sen කියනවා. මේ 4ට fear කියනවනේ මේ fear. එතකොට 10ට කියන්නේ sen නේ. fear sen. 5ට කියන්නේ fum. එහෙනම් sen කියන්නේ 10ට fum sen. මේ බලන්න 6ට කියන්නේ sex. එහෙනම් 10 ඒවට කියන්නේ sen sex sen. 7ට කියන්නේ sieben. 10 ඒවට කියන්නේ sen කියලා siebsen. 8ට කියන්නේ aksen. 9ට කියන්නේ neun neunsen. right මම හිතනවා පැහැදිලි කියලා. එතකොට ඊළඟට 20 බලන්න 20 කියනකොට මේ sig. එතකොට දෙකක් අංක එනකොට 0 කියන්නේ sig කියන්න ඕනේ. එතකොට දෙකට කියන්නේ ස්වයිනි. එතකොට ස්වන් sig කියලා තමයි කියන්නේ. ස්වන් sig. එහෙනම් මේකෙත් ඒ වගේමයි මේ පැත්තේ ඉඳලා ඒ කියන්නේ left to right යනවා ein un ස්වන් sig. එතකොට un කැලලක් දාන්න ඕනේ. මේ තින් ein කියලා ලියලා un කියලා ලියලා ස්වන් sig කියන්න ඕනේ. ein un ස්වන් sig. zwei un ස්වන් sig. drei un ස්වන් sig. drei un ස්වන් sig. 4ට කියන්නේ vier, vier un 20. 20 ගණන් ඔක්කොම 20. 5ට fünf, fünf un 20. un කියන්නේ සහ කියන එක. 6 sechs කියනවා. එතකොට un දාන්න ඕන sechs un 20.
7ට කියන්නේ සීබන් උන් ස්වන්සි. 8ට අක්ට් උන් ස්වන්සි. 9 නොයින් උන් ස්වන්සි. 30 වෙනකොට අපි ට්‍රයිසික් කියන මෙතන බිංදුව. එතකොට ඒක කියනකොට අපි right to left යන්න ඕනි රවුන්ඩ් නම්බර් එකකට. එහෙනම් 6 කියන්නේ බිංදුව. නම් ඩ්‍රයි 30 3 ඩ්‍රයි 6. ආයේ අපි යනවා right to left යනවා. right to left. මෙතන right to left ගියා right 6. දැන් යනවා left to right. left to right. හරි. ein und 30. zwei und 30. 3 und 30. 4 und 30. 4 und 30. 4ට. 5 und 30. 6 und 30. 7 und 30. 8 und 30. 9 und 30. හරි. මම නම්බර් 50 වෙනකන් කරන්නම්. එහෙනම් 4ට අපි කියන්නේ 40 කියලා. බිංදුවට 6 4ට 40. ein und 40. zwei und 40. 3 und 40. 4 und 40. 4 ඒවා දෙකක් නේ. 4 උන් දාන්න ඕන 40. 5 und 40. 6 und 40. 7 und 40. 8 und 40. 9 und 40. සහ 50. 50. හරි අද 50ට වෙනකන් අපි ඉගෙන ගමු. එහෙනම් ඕගොල්ලෝ මං හිතනවා ඕගොල්ලන්ට ඒක තේරුණා කියලා. රයිට් මම ආපහු කියන අංක 50. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Self, 13. 13. 13 කියන්නේ 13. 14. 15. 16. 17. 18. 19. 20. 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30. 31, 32, 33, 34, 35, 36, 37, 38, 39, 40. 41, 42, 43, 44, 44, 45, 46, 47, 48, 49, 50. හරි මම 50ට වෙනකන් අද කරා. එහෙනම් මම හිතනවා ඕගොල්ලන්ට ඉතාම ප්‍රයෝජනවත් වෙනවා මේ ජර්මන් ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න අය මේක ෆලෝ අප් කරන්න. ඉදිරියේදී ජර්මන් රටකට යන්න බලාපොරොත්තු වෙනවා නම් ඉදිරියේදී ලැන්ග්වේජස් කරන්න බලාපොරොත්තු වෙන අයටත් මේ පාඩම ගොඩක් වැදගත් වෙනවා. එයාපෝට් එයා ලංකා ජොබ්ස් වලට ඇප්ලයි කරන අයටත් මෙම පාඩම ගොඩක් වැදගත් වෙනවා. හොටල් ශාස්ත්‍රයේ වැඩිදුර ඉගෙන ගන්න අයටත් මේ පාඩම ගොඩක් වැදගත් වෙනවා. එහෙනම් මම හිතනවා ඔයගොල්ලන්ට මේ පාඩම අද තේරුණා. මාව ෆලෝ අප් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම කැමති නම් ලයික් එකක් දාන්න කියලා ඉල්ලා සිටිනවා. අලුතින් පන්ති වලට සහභාගී වෙන්න කැමති අය ඉන්නවනම් ඔන්ලයින් ක්ලාසස් වලට ළමින් බඳවා ගන්නවා මාසික ගාස්තුවක් යටතේ. ඒ අයට පුළුවන් 077 317 689 වලට කෝල් එකක් දෙන්න. 077 317 689. එහෙම නැත්නම් 074 317 6689 වලට 074 317 6689. right. හොඳයි. අලුතින් පන්ති වලට ඉගෙන ගන්න එක්සෑම් වලට ලියන්න ඉන්න අය ඉන්නවනම් O level A level ඒ වගේම කැලණි යුනිවර්සිටි එයාට එක්සෑම් වලට ඉගෙන ගන්න ඕන අය ඉන්නවනම් ඒ සිසුන්ට පන්ති වලට සහභාගී වෙන්න පුළුවන්. අලුතින් බදව ගන්න පන්ති වලට රෙජිස්ටර් කරගන්න නිසා එයාට පුළුවන් කෝල් එකක් දීලා මාසික ගාස්තුවක් යටතේ ක්ලාසස් වලට සහභාගී වෙන්න. එහෙනම් auf Wiedersehen. See you next time. Choose